නුගේගොඩ බබේගේ ගෙමදුලේ වල දමා තිබූ අත්බෝම්බයක් සමග පතුරම් ගොඩගනී. සෙව්වන්දි ඇතුළු කණ්ඩායමත් සමග නේපාලයේ සිට රැගෙන නුගේගොඩ බබීගේ නිවසේ තිබී ජීව අත්බෝම්බයක් සහ ජීව පතුරම් කිහිපයක් සොයාගෙන තිබේ. පසුගියදා ඉෂාරා සෙව්වන්දි කණ්ඩායමත් සමග නේපාලයේදී අත්අඩංගුවට පත් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ කළුදුරු දිනේෂ් ශාමන්තද සිල්වා නොහොත් නුගේගොඩ බබී නැමැත්තා දිවයිනට රැගෙන ඒමෙන් පසු වැඩිදුර විමර්ශන හා පරීක්ෂණ සඳහා බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ටාසය වෙත බාර දී ඇත. අනතුරුව සිදු කළ වැඩිදුර විමර්ශනයේදී නුගේගොඩ ජම්බුගස් මුල්ල මාවත ප්‍රදේශයේ පිහිටි සැකකරුට අයත් නිවස ඉදිරිපිට ඇති දෙල්ගසක් ආසන්නයේ පොළවේ වල දමා තිබූ විදෙස් රටක නිෂ්පාදිත ජීවත් බෝම්බයක් සහ ජීව T56 උණ්ඩ 10ක් ඔක්තෝබර් මාස 18 වැනිදා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ටාසය පවසයි. සැකකාර බබී නැමැත්තා නුගේගොඩ ජම්බුගස් මුල්ල ප්‍රදේශයේ 2016 වර්ෂයේදී සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් හා සංවිධානාත්මක අපරාධ රැසකට මෙන්ම මද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි අයෙකු බවත් පොලිස් උකුස්සු ඇසට වැලිගසා සිදු කළ අපරාධවලින් බේරීමට රටින් පැන ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිට ඇති බවත් පොලිසිය වාර්තා කරයි. සැකකරු විදෙස් රටක සැඟව සිටියදී ගෝල පාලයෙන් යොදවා නුගේගොඩ විජේරාම කොහුවල යන ප්‍රදේශවල මහා පරිමාණයෙන් මද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි ඇති බවත් පොලිසිය පවසයි. වසර කිහිපයකට පෙර කොහුවල ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් කර රටින් පලා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව ශ්‍රී ලංකාවට රැගෙන විත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතව සිට අප මත මුදා හැර ඇත. විරුද්ධ පාර්ශ්වවලින් නැගෙන තර්ජන නිසා නැවත විදෙස්ගතව මද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක් පවත්වාගෙන ගිය අයෙකු බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. බස්නාහිර දිසාව අපරාධ කොට්ටාසයට සැකකරු රැගෙනීමෙන් පසු සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ කරුණු මත ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි සිය නිවසේ ඉදිරිපට දෙල්ගස අසල විදෙස් රටක නිෂ්පාදිත අත්බෝම්බය සහ ජීව උණ්ඩ ඉටි උරයක ඔතා ටින් එකක දමා ඉතා ආරක්ෂිතව වල දමා ඇති බවත් දෙවන වරට විදෙස්ගත වීමට පෙර මෙය සිදු කළ බවත් සැකකරු ප්‍රකාශ කළ බව පොලිසිය පවසයි. සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා නැවත බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ටාසේ රඳවා සිටින බවද පොලිසිය පවසා ඇත. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.